හයි. අද මම ඔබත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන ඉතාමත්ම වැදගත් දෙයක්. ඔබට ඉතාමත්ම වැදගත් වෙනවා මේ දේ. දැන් අද මම ඔබට කතා කරන්න යන්නේ අපි පබ්ලික් ස්පීකින් වලදී එහෙම නැත්නම් අපි කතාවක් පවත්වනකොට ඔඩියන්ස් එකේ එහෙම නැත්නම් ප්‍රේක්ෂකයාගේ අවධානය ගන්න විදියට අපි කොහොමද කතාව ආරම්භ කරන්න කියන එක. මේ සඳහා මම යොදාගත්ත TED Talks පිළිබඳව ඔබ දන්නවා. ඔබට ඉන්ටර්නෙට් එකට ගිහලා මේ TED Talks පිළිබඳව බලන්න පුළුවන්. දැන් ලෝකයේ සිටින විදග්ධ එහෙම නැත්නම් ගොඩක් යම් ක්ෂේත්‍ර ගොඩක් අත්දැකීම් තියෙන අය කරනු ලබන ශ්‍රේෂ්ඨ කතා තමයි මෙතෙන්ද තියෙන්නේ. දැන් මම මේ සඳහා තෝරගත්තා කතා හතරක්. මේ කතා හතරේ ඔවුන් කොහොමද මේ කතාව ඔවුන්ගේ ස්පීච් එක පටන් ගන්නෙ කියන පළවෙනි වාක්‍යය විතරයි මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මුලින්ම මම ඉදිරිපත් කරන්නේ මේ කෙන් රොබින්සන්. ඔබ දන්නවා කෙන් රොබින්සන් ගැන ඔබ අහලා ඇති. ඔහු අධ්‍යාපනඥයෙක්, පොත් ගොඩක් ලියලා තිනවා. ඔහු ගොඩක්ම ප්‍රසිද්ධයි මේ ස්කූල් කිල්ස් ක්‍රියේටිවිටි කියන ස්පීච් එකට. මට මතක විදිහට මේක 2006 දී කළේ. ලෝකයේ මචන්නේ මිලියන ගාණක් මේ ස්පීච් එක බලලා තියෙනවා. ඔහුගේ පොත් දැන්ටත් කියවනවා. ඔබත් කියවලා නැත්නම් ඔහුගේ පොත් කියවන්න පුළුවන්. දැන් මේ බලන්න ඔහු මේ කතාව පටන් ගන්න හැටි. Good morning. How are you? It's been great, hasn't it? I've been blown away by the whole thing. Fact, I'm leaving. දැන් මෙතන ඉතාමත්ම දැන් ඔහු ගොඩක් වෙලාට මේ ඔඩියන්ස් එකත් එක්ක ඉතාමත්ම සමීප සුහද සම්බන්ධයක් තුලින් තමයි ඔහු කතාව පටන් ගන්න හදන්නේ. Oh, good morning. How are you? ඔංගේ සැපසනීප අහනවා. ඊට පස්සේ මේ it's been great, hasn't it? මේ බලන්න මේක කතා කරන භාෂාව තමයි ඔහු එතෙන්දී යොදාගන්නේ. ඊට පස්සේ ඔහු විශේෂ දෙයක් තමයි හාස්‍ය. දැන් මේ ඔහු හාස්‍ය භාවිතා කරන හැටි බලන්න. I've been blown away by the whole thing. දැන් මට දැනෙන විදිහට blown away කියන එකේ තේරුම we get surprised කියන එක. එහෙම නැත්නම් it's amazing කියන එක. දැන් මෙතෙන්දී මේ TED Talks දැන් මීට කලින් එතන තිබුණු මේ ටෙස්ට් ටොක්ස් වලට සම්බන්ධව තමයි මම හිතන්නේ ඔහු මේ අදහස ඉදිරිපත් කරන්නේ. ඒ පිළිබඳව ඔහු පුදුමයටපත් වුණා, මවිතයටපත් වුණා. කොච්චර මවිතයටපත් වුණාද කියනොත් දැන් I'm leaving කියන එක ඔහු කියනවා. මෙතන I'm leaving කියන්නේ මම යනවා කියන එක නෙමෙයි. කියන්නේ ඔහු කොච්චර පුදුමයටපත් වුණාද කියන එක කියන්නම යොදා ගන්න එක තමයි මෙතන මේ I'm leaving කියන එක. ඔබටත් පුළුවන් ඔබේ කතාව මේ වගේ කැෂුවල් විදිහට පටන් ගන්න. එතකොට ඔබට ඔඩියන්ස් එකේ අවධානය ඔඩියන්ස් විවිධ අය තමයි මෙතන ඉන්නේ. එයාගේ අවධානය ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මම මේ ඔබ සමග කතා කළේ. මේ ඔබට කතාවක් පටන් ගන්න පුළුවන් තවත් ඉතාමත්ම හොඳ ක්‍රමයක්. දැන් මෙතෙන්දී ඔහු කරන්නේ මේ ජැමි ඔලිවර් කියන්නේ චෙෆ් කෙනෙක්. ඔහු මේ හෙල්දි ෆුඩ්ස් පිළිබඳව ගොඩක් ෆීචර්ස් කරලා තියෙන කෙනෙක්. දැන් මේ කතාවත් එහෙම එකක් නෑ. ඔහු කියනවා sadly in the next 18 minutes when I do our chat, 4 Americans that are alive will be dead through the food that they eat. ඔකින දැන් මම මේ කතාව කරන කාලය තුලම ඔහු කියනවා ඇමරිකානුවන් 4 දෙනෙක් ඔවුන් කන ආහාර නිසා මැරෙනවා කියන එක. දැන් බලන්න ඉතාමත්ම දැන් අපිව මවිතයට පත් කරන ඒ වගේම අපේ අවධානය ගන්න පුළුවන් අපිව සර්ප්‍රයිස් කරන පුදුමයට පත් කරන කරුණක් තමයි ඔහු මේ කියන්නේ. දැන් මේ වගේ දෙයක් කීමෙන් ඒ කියන්නේ ඔඩියන්ස් එක මවිතයට පත් කරන යම්කිසි දත්තයක් එහෙම නැත්නම් එහෙම නැත්නම් කරුණක් ලබා දීමෙනුත් ඔබට පුළුවන් ඔවුන්ගේ අවධානය ලේසියෙන්ම ඔබේ කතාවට යොමු කරගන්න. දැන් මේ තියෙන්නේ තුන්වෙනි ක්‍රමය provocative questions. මේ ඇපලෝ රොබින්ස් ඔහු මෙතෙන්දි කරන්නේ ගොඩක් වෙලාවට ඔබගේ චින්තනය මෙහෙවන ප්‍රශ්නයක් අහන එක. එහෙම නැත්නම් ප්‍රශ්න කීපයක් අහන එක. දැන් මෙතන බලන්න මේ බලන්න ඔහු අහන ප්‍රශ්නේ do you think it's possible to control someone's attention? Even more than that, what about predicting human behavior? ඔහු අහනවා ප්‍රශ්නයක් මොකද්ද දැන් ඔබ හිතනවාද අපිට මේ කාගේ හරි අවධානය පාලනය කරන්න පුළුවන් කියලා. දැන් ඊටත් වඩා අමාරු දෙයක් විදිහට තමයි ඔහු කියන්නේ මොකද්ද මේ මානව චර්යාව පිළිබඳ අපිට පුරෝකථනයන් කරන එක ඉතාමත්ම අසීරු දෙයක් කියන එක පිළිබඳව ප්‍රශ්නයක් ඔබට යොමු කරනවා. ඒ ප්‍රශ්නය තුලින් ඊට පස්සේ
ඔඩියන්ස් එක යම්කිසි ආකාරයක චින්තනයකට මෙහෙයවීම තුළිනුත් ඔබට පුළුවන් ඔවුන්ගේ අවධානය යොමු කරගන්න. විශේෂයෙන්ම ඔබ කරන කතාවට අදාළව තමයි ඔබ මේ ප්‍රශ්නය අහන්න ඕනි. දැන් ඊළඟ එකත් ගොඩක් වටිනවා මේ රික් එලියාස් කියන එක්කෙනා. ඔහු දැන් ඉදිරිපත් කරන දැන් ඇත්තෙම ඔහු මේ ප්ලේන් ක්‍රෑෂ් එකකට යොමු වුණා. ඒකෙන් ඔහු සර්වයිව් වුණාට පස්සේ ඔහුගේ අත්දැකීම් එක තමයි ඔහු මේ කියන්නේ. මේ ඩ්‍රැමැටික් සීන් සෙටින් මේක නිකන් මේ දේ ඔබ ඉදිරියේ සිදුවෙනවා වගේ. එහෙම නැත්නම් ඩ්‍රාමා එක සිදුවෙන විදිහට යමක් ඔඩියන්ස් එකට ප්‍රකාශ කරනවා. මේ බලන්න ඔහු කියන එක මේ imagine හිතා ගන්න a big explosion as you climb through 3000 feet. ඔබ අඩි 3000ක් ඉහළින් යනකොට එකපාරටම පිපිරීමක්. imagine හිතන්න a plane full of smoke. ප්ලේන් එකේ හැමතැනම ගුවන් යානේ හැමතැනම දුම. imagine an engine going clack clack clack. මේ බලන්න හරිම ගොඩක්ම ඇතෙම රසවත් එක පැත්තකින් ඒ වගේම අපිව යම්කිසි ආකාරයක දැන් අපි නාට්‍යයක් බලාගෙන ඉන්නවා වගේ මේ ඩ්‍රැමටික් සීන් එකක් අපි තුල මවනවා. ඔඩියන්ස් එකව යොමු කරනවා. ඔඩියන්ස් එක තුල පික්චර් එකක් ඇති කරනවා. ඔවුන් තුල ඔවුන්ට යම් යම් රූප රාමු ගේනවා. ඒ වගේම හඬ ලබා දෙනවා. දැන් මේ තුලිනුත් ඔබට පුළුවන් ඉතා සාර්ථක ආරම්භයක් ඔබේ කතාවට පටන් ගන්න. දැන් මම ඔබට දුන්නේ ඉතාමත්ම කෙටි ක්‍රම 4ක් විතරයි. මේ වගේ තව ක්‍රම ගොඩාක් තියෙනවා. ඔබට මේ පිළිබඳව කරුණු අන්තර්ජාලය ඔස්සේ තවත් හොයා ගන්න පුළුවන්. ගොඩක්ම හොඳ කතා ඔබට අහන්න නම් TED Talks වලට ඔබ යන්න ඕනේ.